ඔයා කවදා හරි දවසක කෙනෙක්ගෙන් බෑ කියන වචනය අහලා තියනවද? සමහර විට රස්සාවකට ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ඇති. සමහර විට ඔයා කැමති කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කරලා ඇති. සමහර විට ඔයාගේ අයිඩියා එකකට මිනිස්සු hina වෙලා ඇති. ඒ මොහොතේ දැනෙන හැඟීම වෙනස්. මම මදිද? මට බැරිද? ඇයි හැමදාම මටම මෙහෙම වෙන්නේ? අද මම ඔයාලට කියන්න යනවා එක දෙයක්. ප්‍රතික්ෂේප වීම කියන්නේ ඔයාගේ වටිනාකම තීරණය කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාගේ ගමනේම කොටසක් විතරයි. ලෝකේ සාර්ථක මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්වත් රිජෙක්ෂන් නැතුව සාර්ථක වෙලා නැහැ. අද මිනිස්සු දකින්නේ ජයග්‍රහණය. හැබැයි ඒ ජයග්‍රහණයට කලින් තිබුණේ බෑ කියන වචන දහස් ගණනක්. අද ඔයාට රිජෙක්ට් වෙලා දැනෙන දුක ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි හැම සාර්ථක කතාවකම මුල් චැප්ටර් එක. ප්‍රශ්නය රිජෙක්ට් වීම නෙවෙයි. ප්‍රශ්නය රිජෙක්ට් වුණාම ඔයාව ඇරලා දාන එක. හිතන්න එක දොරක් වැහුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ ලෝකෙම දොරවල් වැහුණා කියලා නෙවෙයි. එක කෙනෙක් ඔයාගේ වටිනාකම නොදැක්ක කියලා ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට වටිනාකමක් නැහැ කියලා නෙවෙයි. සමහර වෙලාවට රිජෙක්ෂන් එක කියන්නේ ප්‍රොටෙක්ෂන් එකක්. අද ඔයාට අහිමි වෙන දෙයක් හෙට ඔයාට ලැබෙන වඩා හොඳ දෙයකට පාර හදනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ. සාමාන්‍ය මිනිස්සු රිජෙක්ෂන් එකක් දැක්කම නතර වෙනවා. ඒත් අසාමාන්‍ය මිනිස්සු රිජෙක්ෂන් එකක් දැක්කම ඉගෙන ගන්නවා. ඇයි මේක උනේ? මම මොනවද දියුණු කරගන්න ඕන? ඊළඟ පාර මම කොහොමද හොඳ වෙන්නේ? ඔයා රිජෙක්ෂන් වුණා කියන්නේ ඔයා පරාජිතයෙක් කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔයා උත්සාහ කළා කියන එක. උත්සාහයක් නොකරපු කෙනෙක් කවදාවත් රිජෙක්ට් වෙන්නේ නැහැ. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ ජීවිතේ එක බෑ කියන වචනයකට බාර දෙනවද? එක රිජෙක්ෂන් එකකට බාර දෙනවද? එක පරාජයකට බාර දෙනවද? නැත්නම් තව එකම එක පාරක් නැගිටිනවද කියලා? මතක තියාගන්න. අද ඔයාව ප්‍රතික්ෂේප කරපු අය හෙට වගේ සාර්ථකත්වයේ බලලා පුදුම වෙන්න පුළුවන්. ඒත් ඒක වෙන්නේ කොන්දේසියක් මත. ඔයා නතර නොවුනොත් විතරයි. ඒ නිසා රිජෙක්ට් වුණාද? ඒක හොඳයි. රිදුනද? ඉතින් හොඳයිනේ. අඬන්න හිතුනද? ඒත් හොඳයි. හැබැයි නැවත නැගිටින්න. නැවත උත්සාහ කරන්න. මොකද ඔයාගේ කතාව තීරණය කරන්නේ ඔයාව ප්‍රතික්ෂේප කළ මිනිස්සු නෙවෙයි. ඔයා තීරණය කරන දේ තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ.